ඉතින් සුබ දවසක් යාළුවනේ කොල්ලනේ කෙල්ලනේ ඔන්න ඔයත් ආදරය කරන කෙනෙක් නම් අද වීඩියෝ එක බලන්න එකතු වෙන. ඉතින් ඔයාගේ ආදරයෙන් බ්‍රේක් අප් වෙනවද? එහෙම නැත්නම් ඔයාගේ ආදර කතාවක් සංසාරේ පුරාම ලියවිච්ච එකක්ද? අද අපි වීඩියෝෙන් කතා කරන්න සූදානම් වන්නේ අන්න ඒ වගේ ඊටමත් වැදගත් කරුණු කිහිපයක්. ඉතින් ආදර කතාව ඇතුලේ ඊටමත් සංවේදීව සහ ඊටමත් අවංකව ඉන්න කෙනෙක් නම් ඔයාගේ ජීවිතයට මේ නුවර මාලිගාව එහෙම නැත්නම් කළුතර බෝධියෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? ඔයත් අවංකවත්වයට එරෙහි වෙලා අවංක වෙලා අනිත් කෙනාව රවට්ටන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මෙන්න මේ පූජනීය ස්ථානවලට ගියොත් ඔයාගේ ආදරයට මොකක්ද වෙන්නේ? ඉතින් අද අපි කතා කරමු එන්න වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉමු මාත් එක්ක. ඔයාට මම ඒ පිළිබඳව විස්තරයි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලත් අහලා ඇතිනේ කළුතර බෝධියට ගියොත් නම් අපේ සම්බන්ධය ඉවරයි. නැත්නම් නුවර ගියොත් නම් අනිවාර්යයෙන්ම බ්‍රේක් අප් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සමහරු කියලා තිබෙනවා. ඉතින් මේකට ඇත්තටම බයයි සමහරු. තව සමහරු Tamanට වෙච්ච අත්දැකීම් එක මෙන්න මේක ශාපයක් කියලා හන්නඩු ගහගෙන තිබෙනවා. හැබැයි ඇත්තටම මේ පූජනීය ස්ථානවල මෙහෙම ශාපයක් තියෙනවද? එහෙම නැත්නම් මේක පිටුපස තිබෙන ජ්‍යොතිෂමය සහ අద్භූත විද්‍යාත්මකව සත්‍ය මොකක්ද අද අපි කතා කරමු අපේ මේ වීඩියෝ තුලින්. ඉතින් අපි මුලින්ම බලමු මේක ශාපයක්ද එහෙම නැත්නම් ශක්තියක්ද කියලා. මුලින්ම මතක තියාගන්න මේක කිසිසේත් දේව කෝපයක්වත් ඒ ස්ථානවල තියෙන අසුබතාවයක් නෙවෙයි කියලා මතක් කරන්නට අවශ්‍යයි. ඉතින් මේ ස්ථාන කියන්නේ අතිශය ප්‍රබල සාත්වික විශ්ව පොසිටිව් යුනිවර්සල් එනර්ජි එකක් ගබඩා වෙලා තිබෙන කලාප කියලායි හඳුනාගෙන තිබෙන. ඉතින් අద్භූත විද්‍යාවට අනුව මෙවැනි ස්ථාන සත්‍යයට සහ යුක්තියට අධිපති සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ කිරණ ශක්තිය ඉතාමත් සමීප ප්‍රදේශ කියලායි නම් කරලා තියෙන්නේ. ඉතින් සෙනසුරු කියන්නේ විනය පවත්වාගෙන යන ගුරුවරයා වගේ. ඒක බොරුවට රැවටීමට හෝ තාවකාලික ආකර්ෂණ වලට ඉඩ ලබා දෙන්නේ නම් නැහැ. ඉතින් අපි දැන් බලමු ඇයි මේ ජෝඩු කැඩෙන්නේ. එහෙම නැත්නම් මේ ලව් කපල් මොකද මේ බ්‍රේක් අප් වෙන්නේ කියලා මේකේ මනෝවිද්‍යාත්මක සහ ජ්‍යොතිෂමය හේතු පිළිබඳව දැන් අපි ඔයාට කියන්න. ඉතින් දැන් ඔයා අහයි එහෙමනම් ඇයි අපේ සම්බන්ධය කැඩුනේ කියලා. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා. අවංකත්වයේ පරීක්ෂා කිරීම මුලින්ම කතා කරන්නට. ඉතින් ඔබ දෙදෙනාගේ සම්බන්ධය ගොඩනැගිලා තිබෙන හුදෙක් රාගය හෝ බාහිර ආකර්ෂණය මත පමණක් නම් ඒ සම්බන්ධයේ පදනම හරිම දුර්වලයි කියලායි මටත් කියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රබල ශක්තියක් තියෙන තැනකට ඔබ දෙදෙනා ගියපුවාම ඒ ශක්තියෙන් කරන්නේ නොගැලපෙන දෙන්නෙක්ව ඊටමත් ඉක්මනින් වෙන් කරලා දෙන්නටම නිදහස ලබා දෙන එක කියලා මතක් කරන්නට අවශ්‍යයි. ඉතින් පාප දෘෂ්ටි මතුවීම පිළිබඳව අපි කතා කරමු. යුවලකගේ කේන්ද්‍රවල කුජ දෝෂ හෝ ශනි දෝෂ වගේ තද බල අපල තිබෙනවා නම් මතුවෙලා අනාගත විනාශයකින් ඔබ දෙදෙනාවම බේරා ගැනීමට හිතන්න. ඔබ දෙදෙනා කර්මානුරූපව ගැලපෙන්නේ නැත්නම් පස්සේ කාලක කසාද බැඳලා ළමයිනුත් හම්බුනාට පස්සේ දික් කසාද වෙනවට වඩා මේ වගේ තැනකට ගිහින් එහෙම නැත්නම් මෙන්න මේ වගේ කාලයකදී ඒ කියන්නේ ඔබ ජීවිතය පිළිබඳව මේ තීරණ අරගෙන ඔබ ජීවිතෙන් වැටෙනවට වඩා රැවටෙනවට වඩා මෙතනින්ම මේ සම්බන්ධය ඉවර වෙලා ඔබ දෙදෙනාටම නිදහස ලබා දීමක් මෙන්න මේ දේ හරහා සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් වුණා කියලා ඒක ශාපයක් විදිහට නම් ඔබ බාරගත යුතු නෑ. ඒක ආශිර්වාදයක්. සෙනසුරු කරන්නේ ඔබට ගැළපෙන්නේ නැති කෙනාව ඔබේ ජීවිතයෙන් අයින් කරලා දාන එකයි. ඉතින් සැබෑ ආදරයට මොකද වෙන්නේ කියලා අපි දැන් බලමු. හැබැයි ඔබ අනිවාර්යයෙන්ම හොඳින් මතක තබාගත යුතුයි. ඔබේ ආදරය අවංක නම් ඔබ දෙන්නාගේ කර්ම ශක්තිය සහ ග්‍රහ බලපෑම නිවැරදි නම් ලෝකේ කිසිම බලවේගයකට ඔබව වෙන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් කළුතර බෝධියට ගිහින් පඳුරු බැඳලා අදටත් ඊටම සාර්ථක විවාහ ජීවිත ගත කරන දහස් ගාණක් ජෝඩු අපේ රටේ ඉන්නවා. ඉතින් ඒ අයට මේ පූජනීය භූමි ශක්තියක් මිසක් බාධාවක් වෙලා නැති බවටත් මතක් කරන්නට පුළුවන්. ඉතින් කළුතර බෝධියට හෝ නුවර මාලිගාවට ගිය නිසා සම්බන්ධයක් හැදුනා කියලා හිතනවාට වඩා එතනදී උනේ ඔබට නොගැලපෙන කෙනෙක් ඔබේ ජීවිතයෙන් ඉවත් වුණු එක කියලා හිතන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් දැන් ඒ ගැන දැනගන්න. ඉතින් සැබෑ ආදරය කොතැනක ගියත් කොහේ ගියත් කැඩෙන්නේ නැහැ. ඉතින් දැන් මට කියන්න මේ වීඩියෝ බලන ඔබත් මෙහෙම අත්දැකීමකට මුහුණ දුන්නු කෙනෙක්ද? ඉතින් එහෙම නැත්නම් ඔබත් නුවර මාලිගාවට එහෙම නැත්නම් කළුතර බෝධියට ගිහිලා ඔබේ ආදරයටත් ඔබේ අනාගත ගමනටත් ආශිර්වාද ලබා ගන්නට හිතාගෙන හිටපු කෙනෙක්ද? ඉතින් බය නැතුව යන්න මම ඔබට ආරාධනා කරනවා. ඉතින් ඔබත්
ආදරය කරන කෙනත් සමග යන්න. මොකද ඔබේ ආදර පරීක්ෂාව කරගන්න, ඔබේ ආදරයේ ටෙස්ට් එක කරගන්න තියෙන හොඳම ස්ථාන දෙකක් කියලා මේ ස්ථාන දෙක මට අද නම් කරන්නට පුළුවන් ඔයාලට. ඉතින් ඔබටත් ඒ වගේ අත්දැකීම් තිබෙනවා නම් ඔබත් මේ ස්ථාන වැඳ පුදාගෙන තිබුණත් ඔබගේ ජීවිතය ඉතාමත් සාර්ථක එකක් වෙලා තිබෙනවා නම්, ඔබගේ ආදරයෙන් ජය අරගෙන තිබෙනවා නම් ඔබටත් මේ අත්දැකීම් තිබෙනවා නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. අපි මේ වගේ ඔයාලා බලාපොරොත්තු වෙයි කියලා හිතන වීඩියෝ, ඉතාමත් කාලෝචිත වීඩියෝ, එහෙම නැත්නම් ඔයාලගේ කැමැත්ත ලැබෙයි කියලා හිතන වීඩියෝ දිගින් දිගටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි, ජයසුබීටයි, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. එහෙනම් ඔයාගේ ආදරෙත් අවංක එකක් නම්, සත්‍ය එකක් නම්, ඔබ රැවටිලා නැත්නම් ඔබ ආදරය කරන කෙනාට ඔබ රවට්ටන්නේ නැත්නම් ඔබ ආදරය කරන කෙනා ඔබගේ ආදරයටත් ජය ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. ආයෙ දවසක මුණ ගැහෙමු.